හොඳයි. අද මම තෝරගත්ත විශේෂ මාතෘකාවක්. බලන්න පහුගිය අපි දන්නවා අපේ ලංකාවට විශාල ආපදා තත්ත්වයක් නැති වුණා. ඒකට ප්‍රධාන හේතුව උනේ වැස්ස. ඉතින් වැස්ස මයින මිනුම අපි දන්නවා මිලිමීටර්. ඉතින් ඔයාලට ප්‍රවෘත්ති වලින් නිතර අසන්න ලැබෙන්නේ නැති මෙන්න මේ වගේ මිලිමීටර් 540, මිලිමීටර් 360, මිලිමීටර් 100, මිලිමීටර් 75 ඔය වගේ ප්‍රමාණයක්. ඉතින් මම අද ඔයාලට කෙටි ක්‍රමයක් කියලා දෙනවා. මෙන්න මේ මිලිමීටර වලින් මයින වර්ෂාපතනය කොහොමද ලීටර් වලින් අපි තේරුම් ගන්න කියලා. ඉතින් බලන්න මිලිමීටර 540ක් කියන්නේ අධික ජල ප්‍රමාණයක්. ඉතින් මේ මිනුම ලීටර් වලට පරිවර්තනය කරද්දී ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. සරලව මෙහෙම මතක තියාගන්න. ඒ භූමි ප්‍රදේශයේ මීටර එකක් දිග, මීටර එකක් පළල. ඒ කියන්නේ වර්ග මීටර් එකක භූමි ප්‍රමාණයක් ගත්තොත් ඒ භූමි ප්‍රමාණයට ලැබිච්ච ජලයේ ලීටර ප්‍රමාණය ලීටර 540ක්. ඒ වගේම මිලිමීටර් 360ක වර්ෂාපතනයක් ලැබුණා කියන්නේ ඒ වැස්ස ලැබිච්ච ප්‍රදේශයේ මීටර එකක් දිග, මීටර එකක් පළල භූමි ප්‍රදේශයකට ජලයේ ලීටර වලින් බැලුවොත් 360ක් ලැබුණා හා සමානයි. මිලිමීටර් 100ක වර්ෂාපතනයක් කියලා කියන්නේ මීටර එකක් දිග, මීටර එකක් පළල ඒ ප්‍රදේශයේ භූමි ප්‍රමාණයකට එකවර ජලය ලීටර් 100ක් ලැබුණා කියන එක. දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ මහ විනාශයට මේ ජල ප්‍රමාණය බලපාන ආකාරය. වර්ග මීටර එක භූමි ප්‍රමාණයකට ජලය ලීටර් 540ක් එකවර ලැබුණා කියන්නේ විනාශයේ තරම කොහොමද කියලා ඔයාලට හිතා ගන්න